අද අපිත් එක්ක ඉන්නවා හරි versatile character එකක්. කතුවරයෙක්, කෙටි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙක්, ගීත රචකයෙක් වගේ part time වැඩ කරන ගමන් ඇත්තටම එයාගේ වෘත්තීයම වශයෙන් පශු වෛද්‍යවරයෙක්. ඉසුරු අංජල පෙරේරා. අපි ඉස්සෙල්ලම කතා කරමු ඔයා ලියන්න පටන් ගත්තේ කොහොමද කියලා. ලියන්න ඒ පැත්තට එළඹුණේ කොහොමද? ලියන්න පටන් ගත්තේ නම් මේ පොඩි කාලේ ඉඳලමයි. එක ඒවා පොඩ්ඩක් ඔය පොඩි කතා ඔය සුරංගන කතා එහෙම අපේ තාත්තා ගෙනත් දෙනවානේ. එතකොට මේ සුරංගන කතා පොත් ඒවෙන් ඉන්ස්පයර් වෙලා තමයි එක පොඩි කතා මම නිකන් නිර්මාණය කරන්න පටන් ගත්තා. ඒවා නිර්මාණය කළ පොඩි චූටි පොත් ලියලා යාළුවෝ අතරේ බෙදා හැරියා. ඒවට ඉතින් පොඩි ගානකොත් හම්බුණා. ඉන්ට්‍රස්ටිං. පොඩි නිකන් රුපියල් 5,000ක් වගේ. ඒක නෝ කොයි කාලේද ඔය කියන්නේ නිකන් අර නිකන් 5 වසරේ 6 වසරේ වගේ. ඕකේ. එතකොට ඒවට ගුටිත් කාලා තියෙනවා. අම්මා සල්ලි බෑග් එකේ සල්ලි තිබිලා. කොහෙන්ද මේවා හම්බුනේ කියලා. ඊට පස්සේ මේ ඒ විදිහට ලියාගෙන ඇවිල්ලා ටික සමහරක් ඒවා ඉතින් අර දැන් 8 9 වසර 10 වසරේ වගේ යනකොට මට හිතුණා මේවා හරි ගොන් කියලා ඒවා කුණුබක් කියලා කියලීම. ඊට පස්සේ ඒත් අර ලියන එක අයිඩියාස් එනවනේ ඔළුවට. ඒකට පොඩි මං හිතන කුණුබක් කියලා ගිහින් තියෙනවා ලියපු කතා වලට වැඩිය කුණුබක් කියලා තියෙනවා. ගොඩක් කතා බාගෙට ලියලා. ඉතින් ඒ විදිහට ඇවිල්ලා තමයි ඔය දැන් එනකොට තත්ත්වයට ආවේ ඉතින්. මුලින්ම පොතක් කරන්නේ තනෝජත් එක්කද එතකොට? තනෝජත් එක්ක තමයි කරේ. ඒක එතන ඉඳලා දිගටම ඒගොල්ලොත් එක තමයි කරේ. ග්‍රන්ථ ප්‍රකාශන ආයතන. මුලින්ම කරේ සුරතල් සතුන්ගේ රෝග වගේ කරේ එකත් එක්ක. ඊළඟට එතනින් අපි කෙටි කතා වලට ගියා. ඊළඟට full controversial novel එකක් ලියුවා. okay. සාමාන්‍යයෙන් ලියන නෙමෙයි මිනිස්සු ඉන් ජෙනරල් කියන කතාවක් තමයි වෙලාව නැහැ කියන එක. දැන් ඔයා ඇවිල්ලා රජයේ පශු වෛද්‍යවරයෙක් හැටියට වැඩ කරන ගමන් තව සෑහෙන හොබීස් ගොඩකුත් බැලන්ස් කරන ගමන් ලියන කෙනෙක්. කොහොමද වෙලාව බැලන්ස් කරගන්නේ? වෙලාව කියන්නේ දැන් ඇත්තටම මේ පශු වෛද්‍යවරයෙක් විදිහට වැඩ කරන එක ඇත්තටම අත්දැකීම් ගොඩක්. කියන්නේ රජයේ පශු වෛද්‍යවරයෙක් විදිහට වැඩ කරන කාලයක් දුෂ්කරත් වැඩ කරානේ. ඔව් දුෂ්කර මඩකල්පයේ පුත්තලම දැන් කොළඹ ඉන්නේ. එහෙම දැන් මඩකල්ප පුත්තලම වගේ දැන් මඩකල්පුවට සාපේක්ෂව පුත්තලම හරි වෙනස්. පුත්තලමට සාපේක්ෂව මේ කොළඹ හරි වෙනස් ඊට වඩා. ඒකට ඒ කියන්නේ අර මේ පශු වෛද්‍යවරයෙක් කියවම රජයේ පශු වෛද්‍යවරයෙක් කියවහම මිනිස්සුන්ගේ ජන ජීවිතයත් එක්ක සත්තු විතරක් නෙමෙයි. සත්තුයි මිනිස්සුන්ගේ ජන ජීවිතය ඔක්කොම මුහු වෙච්ච රස්සාවක්. ඒ කට්ටියත් එක්ක ගැටෙනවා ගිහින්. අපි ගෙවල් වලට යනවා, ෆාම්ස් වලට යනවා. ඒකට ඒ කට්ටිය අපිට ඒගොල්ලන්ගේ කතා කියනවා. ඒ වගේ දේවල් දැන් මට මඩගල්පෙදී හම්බුණා මේ ගොඩක් යුද්ධෙට ඒ කාලේ යුද්ධෙන් බැටකාපු මිනිස්සු. ඒ කියන්නේ ටැමිල් අයයි සිංහල අය මායිංගම් මනවල මට තිබ්බ මංගලගම කියලා මායිංගම් මනෙක් වැඩ කරන්න. ඒ කට්ටියගේ දේවල් කිව්වා. ඒ වගේම ටැමිල් අය කිව්වා ඒගොල්ලන්ගේ දේවල් යුද්ධයෙන් වෙච්ච දේවල් ඒගොල්ලෝ. ඉතින් ඒ වගේ රස්සාවත් එක්ක මට අත්දැකීම් එක්ක වෙනවා මිනිස්සුන්ගේ ජීවිතය ගැන. දැන් ඒකම තමයි කතාවලට එන්නේ. ඒ කියන්නේ අත්දැකීම්නේ අපි කතාවලට අපේ ජීවිතයේ අත්දැකීම් තමයි කතාවලට එන්නේ. ඒකට ඒකම තමයි දැන් අර මේහලා කියලා මගේ කෙටි කතාව තියෙන්නේ. ඒ මේහලා කියන්නේ ඇත්තටම මාත් එක්ක වැඩ කරපු මගේ ඔෆිස් එකේ හිටිය මේ සේවක කියන්නේ සංවර්ධන නිලධාරී කාන්තාවක්. එයාගේ ඒ කියන්නේ සම්පූර්ණ එයාගේ කතාව නෙමෙයි. එයාගේ කතාවෙන් කොටස් කීපයක් එක්කව කරලා මම නිර්මාණය කරන මගේම කතාවක්. කියන්නේ ඒකේ තියෙන සාමාන්‍ය ගොඩක් නිකන් අමුතු සිද්ධි ටිකක් තියෙනවා. ඒක දැන් අර කෙනාට ආදේශ කරන්න බෑ එයා මෙහෙම කළා කියලා. ඒ වුණාට එයා සම්බන්ධ දේවල් ඒ අතරින් පතර තියෙනවා. එයාගේ එක වටා මම ගොඩනගපු ඒවා තමයි තියෙන්නේ. ඒ වගේ මම කරන වැඩ ටිකයි රස්සාවයි එකම තමයි. ඒක රස්සාවෙන් එන අත්දැකීම් ටික තමයි අර හොබිස් ටිකට යන්නේ. එතකොට වෙනසක් නැහැ. ඒ කියන්නේ හැමතිස්සෙම මම නිර්මාණවල තමයි ඉන්නේ. රස්සාව කරන වෙලාවෙත් නිර්මාණවල. සමහරක් ඔය තනු ඇවිල්ලා තියෙනවා මට මේ බස් එකේ යන ගමන්. එතකොට ඒ කියන්නේ රස්සාවට
ජොබ් එකට බස් එකේ කෝච්චිය යන ගමන් ඇවිල්ලා තිනවා. එතකොට ටග් ගාලා ෆෝන් එකෙන් ඒක රෙකෝඩ් කරගන්න. පස්සේ ඒක ඩෙවලොප් කරලා සින්දුවක් හදනවා. අන්න ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඒ ඔයා ඔය දැන් ඔය මන්නාරමනේ වැඩ කරා කියලා සරි පුත්තලම සේරු කැලේ කියලා කොට්ටාශි. ඔය පැතිවල භාෂාව පිළිබඳ ප්‍රශ්නයක් නම් දා වැඩ කරනකොට ඒ කියන්නේ සිංහලම කතා කරන අයත් එක්කද වැඩ කරේ නැත්නම් වෙන නෑ මඩකලපුවේ කරදිනාරු කියලා පශුවෛද්‍ය කොට්ටාශයක් තමයි මේ මම වැඩ කළේ. කරදිනාරු කියන්නේ සම්පූර්ණයෙන් දෙමළ මේ කට්ටිය ඉන්න මේ ජනතාව ඉන්න කොට්ටාශයක්. එතකොට මට භාෂා ප්‍රශ්නයක් තියෙනවා මම මුලින්ම පත් වීමනේ. මේ එතකොට ඇත්තටම ඒ කියන්නේ ඔෆිස් එකේ කට්ටිය තමයි ඇත්තටම උදව් කළේ. එතකොට ඒ කට්ටියටත් දෙමළ බෑ ඉංග්‍රීසි වලින් තමයි අපි හුවමාරු කරගත්තේ. ඒක නිසා ඇත්තටම කට්ටිය අහනවා මේ මට දැන් අවුරුදු 2ක් විතර ඒකේ හිටියනේ කරදිනාරු කොට්ටාච. එතකොට ඇත්තටම මට දෙමළ බැයිද කියලා. දෙමළ බෑ ඇත්තටම. මොකද අර කට්ටිය මට ට්‍රාන්ස්ලේට් කරලා දුන්නා. ඒ ෂෙයාර් කරගත්තා. ඔයා කරපු පොත් තුන අරගත්තොත් ඉස්සලම කරේ සුරතල් සතුන්ගේ රෝග ගැන. ඊළඟට මේහලා ඒක කෙටි කතා සංග්‍රහය. ඊළඟට උමා ශාක්‍ය ෆුල් next level controversial novel එකක්. සෑහෙන්න මේ versatile writing styles. ඒ කියන්නේ ක්‍රමවේද කතාව ඔක්කොම වෙනස්. ඒක කොහොමද බැලන්ස් කරගත්තේ? ඒ කියන්නේ ඒ වගේ කොහොමද වෙනම වෙනස්ම ideas එන්නේ? ඒක ඇත්තටම මෙහෙමයි. දැන් ඒ කියන්නේ දැන් සාමාන්‍ය ජීවිතයේ ඇතුලෙන් කිව්වනේ මං අයි අත්දැකීම් වලින් එන්නේ. එතකොට මං හරි කැමතියි අර මේ ෆැන්ටසි ටයිප් දේවල් ලියන්න. එතකොට දැන් මේහලා එකේ ෆැන්ටසි ටයිප් එක කතාවක් තියෙනවා. ඒක සම්පූර්ණයෙන් වෙනස් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ නැති දෙයක්. ඒක සමහර කට්ටියට පොඩ්ඩක් අර කතා ටිකත් එක්ක ඒක චුට්ටක් දරා ගන්න අමාරුයි. ඒක වෙනස්. එකපාරට ඒගොල්ලෝ දැන් කෙටි කතා එකේ ඉඳලා කියෝගෙන යනකොට ඒගොල්ලෝ හුරු වෙනවනේ මගේ ස්ටයිල් එකට. ඒකට එකපාරට වෙන ස්ටයිල් එකකට ආපුවාම ඒ කට්ටියට අමාරුයි මේක නිකන් එකපාරට වෙනස් වෙන්නේ. හැබැයි මං කැමති එහෙම අර විවිධ වර්ගයේ වට එකපාරට පයින්න. ඒ කියන්නේ සමහරක් වෙලාවට මගේ මයින්ඩ් එකේ එක වෙලාවට එක දේවල් තමයි තියෙන්නේ. එක වෙලාවට ෆැන්ටසි, එක වෙලාවකට හෙන මූඩි ටයිප් තියෙනවා. එතකොට හෙන සීරියස්, හෙන එක වෙලාවකට ජෝක් සීන් එකේ ඉන්නේ. අන්න එහෙම තියෙනවා. ඉතින් ඒ සාමාන්‍ය ජීවිතේත් මගේ එහෙම තමයි. ඒ ස්ටයිල් එකට තමයි යන්නේ. දැන් ඔය මේ උමා ශාක්‍ය එක වුණත් මේ ඒක ඇත්තටම ඇත්ත කතාව. කියන්නේ UN උමා සහ ශාක්‍ය කියන තුන් දෙනාම මේ ලෝක ජීවත් වෙන චරිත. එතකොට ඇත්තටම ඉන්නවා ඒ කට්ටිය නම් තුන වෙනස් වුණාට. එතකොට සම්පූර්ණ කතාවම ඇත්ත කතාවක්. ඒකේ ඉන්න පොඩි චරිත පවා ඇත්ත මිනිස්සු. එතකොට ඒකෙන් ඒ කතාව අහපුවාම මට දැනෙච්ච දේ යන ස්ටයිල් එක ගොඩ නැගෙනවා. එතකොට ඒ ස්ටයිල් එක හැබැයි මම අර කිව්වේ ඕකේ අමුයෙන්ම දේවල් තියෙනවා. කියපු දේවල් තියෙනවා. කියන්නේ සමහර කට්ටිය කියනවා නේද මේක කලාවට ගැලපෙන්නේ නවකතා කලාවට ගැලපෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දැන් ඔය මම එක තරංගයකට දැම්මා ඔය මේ ඇප්ලයි කළා උමා ශාක්‍ය එක දාලා ඊට පස්සේ ඒ කට්ටියගෙන් ලැබුණේ මට උත්තරයක් ලැබුණා. ඒක ඒ තරංගෙට බාර ගන්න බෑ. ඒක මොකද හේතුව ජුගුප්සාජනක සිද්ධි බහුල වීම කියලා. ඒ කතාව ඇතුලේ. ඒක එච්චර controversial. ඒක නිසා ඒගොල්ලන්ට ඒක බාර ගන්න බෑ කියලා. ඉතින් මේ ඒ කියන්නේ ඒ වුණාට දැන් ඕක ඇත්තටම ඉතින් ඇත්තට සිද්ධ වෙච්ච දේවල් ටිකන්නේ. ඉතින් එතකොට ඇත්තටම ඒ කට්ටියට ඒ කියන්නේ කාට වුණත් දැන් ඔය කියෝන අය වුණත් කියන ඇයි මේක මෙහෙම ඇයි මේ අමුයෙන්ම කිව්වේ කියලා. ඒක ඉතින් මගේ අර නිකන් මං කැමති එහෙම ඒක ටික රිසර්ච් එකක් වගේ. ඒ කියන්නේ ව්‍යංගාර්ථ නැතුව කියන්නේ ලිංගික ජවනිකාවක් වුණත් ලිංගික සම්බන්ධතාවයක් පවත්වන අවස්ථාවක ඒක ව්‍යංගාර්ථයකින් තොරව අමුයෙන්ම කිව්වොත් කොහොමද කියලා මම පොඩ්ඩක් නිකන් රිසර්ච් ටයිප් එකෙන් බැලුවා. ඒකේ කොහොමද මිනිස්සුන්ට කොහොමද ග්‍රහණය වෙන්නේ කියලා. ඒක ටිකක් අමාරු මිනිස්සුන්ට දරා ගන්න. ඉතින් අර වගේ දේවල් එන්නේ ඒක තමයි. උමා ශාක්‍ය වෙලා සම්පූර්ණයෙන්ම ටිකක් ඒ වගේ ඒ controversial කතාවක් නේ. එතකොට
දැන් ඔයාගේ normal fan base එකකුත් ඉන්නවනේ. ඇත්තටම ඔයාට එක fan base එකක් ඉන්නවා ඔයා පශු වෛද්‍යවරයෙක් හින්දා. මම ඉස්සෙල්ලා මගේ fan කෙනෙක් උනේ එතනින්. ඉතින් මට මතකයි. කියන්නේ සුරතල් සත්තු ගැන වෙනම set එකක් ඉන්නවා. ඊළඟට වගේ writing වලට වෙනම set එකක් ඉන්නවා. වගේ dramas වලට වෙනම කට්ටියක් ඉන්නවා. දැන් ඒගොල්ලෝ ඔක්කොමලටම උමාශාක කියලා කියන controversial novel එකක්. උමාශාක වගේ දෙයක් ඔයා එකපාරටම දුන්නම ඒගොල්ලෝ දරාගත්තේ කොහොමද? ඔයාට ආපු ප්‍රතිචාර මොනවාද? කියන්නේ මං කියන්නේ ඉන්ටරෙස්ටිං ප්‍රතිචාර මොනවාද? අර ගොඩක් ඔද යාළුවෝ නම් අනිවාර්යෙන් හොඳයි කියලා කියනවනේ. එහෙම නෙමෙයි. නිකන් අඳුරන්නේ නැති අය හරි කවුරු හරි අලුතෙන් ආපු කෙනෙක්ගේ ඉන්ටරෙස්ටිං ප්‍රතිචාර මොනවාද? ඒ කියන්නේ මට කෝල් කරලා ඒ කියන්නේ දන්නේම නැති නම්බර්ස් වලින් කෝල් කරලා ලස්සනයි කියපු අය ඉන්නවා. ඒ කියන්නේ එහෙම අර කෝල් කරලා හරි කතා කරලා හරි බැනපු අය නැහැ. කතා කරලා නැත්නම් Facebook එකට මගේ ඇඩ් වුණා ඇඩ් වුණාට පස්සේ ඒගොල්ලෝ මැසේජ් එකක් දානවා මේක නිසා මම ඇඩ් වුණේ මේ කතාව කියව මේකට කැමති නිසා ඇඩ් වුණා කියලා. මේ හැබැයි අර සමහරක් පිරිස ඉන්නවා මුකුත්ම නොකියන. ඒ කියන්නේ කියවල ඉවරලා මුකුත්ම කියන්නේ නැහැ. ඒගොල්ලන්ට සමහරට කියන්න ලැජ්ජත් දන්නේ නැහැ. කියන්නේ නැහැ. සමහරක් කට්ටිය කිව්වා ඒක ටිකක් වැඩි කියලා. එහෙම ජවනිකා ලෙවල් එකේ පොඩ්ඩක්. ඔව් ඒක පොඩ්ඩක් අඩු කරන්න තියපා කියලා. හැබැයි ඉතින් අර මේකට මේහලායකට මට කතා කරලා බැනපුවා ඉන්නවා. සීරියස්ලි? ඔව්. උමාශාකයකට වඩා බැන්න මේහලායකට. මේහලා මොනවාද ආපු කමෙන්ට්ස් ඒ කියන්නේ? ඒ කියන්නේ ඒකේ අර නිකන් සමහරක් ජවනිකා නිකන් අර හරි දරා ගන්න අමාරුයි වගේ ඒවා නිකන් ඔහොම නෙමෙයි කිව්වේ. ඒ කියන්නේ ඒවා හොඳ වැදගත් විදියට ඒ ජවනිකා ඇයි එහෙම දැම්මේ වගේ ඒ කියන්නේ දැන් මේහලා එකෙත් එහෙම සීන්ස් ටිකක් තියෙනවා. මේහලා කතාව ගත්තාම පොත නෙමෙයි කතාව ගත්තාම ඒකෙත් තියෙනවා. එතකොට සමහරක් කට්ටිය කියනවා මම මේ පැත්තට යනවා වැඩි කියලා. ඒ කියන්නේ ඒ ටයිප් එක සෙක්ෂුවල් තීම් වලට යනවා වැඩි. ඒක පොඩ්ඩක් අඩු කරන්න කියලා. අන්න එහෙම ඒවා තමයි ආවේ. කොහොමත් උමාශාකයකට බැන්නේ නැහැ කවුරුත්. ඒක ලස්සනයි, ඒ කතාව ලස්සනයි, ඒ කතාව වෙනස්. අර ටික අඩු කරගත්තා නම් තවත් ලස්සනයි. එහෙම කියලා තමයි කිව්වේ. දැන් ඔයා ගොඩක් කලාවට ලියනවා and film I mean short films කරනවා. එතකොට සංගීත අධ්‍යක්ෂණය කරන ඔය වගේ ගොඩක් රෝල්ස් ඔයා ප්ලේ කරනවානේ. ඒකෙන් ඔයා වැඩිපුරම ඔයාව මේ සැටිස්ෆයි වෙන්නේ කොතනද? සැටිස්ෆයි වෙන්නේ කියන්නේ මේ ෆිල්ම්ස් හදන එක. ෂෝට් ෆිල්ම්ස් කියන්නේ මගේ අයිඩියා එක තමයි ෆීචර් ෆිල්ම් එකක් කරන එක. ඒක ආසාව තියෙන්නේ. ෆිල්ම් එකක් කරනවා කියන එක ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් කියන්නේ ඒක අනිත් දේවල් ඔක්කොටම වඩා ගොඩක් ක්වොලිටිස් තියෙන්න ඕනේ. ඒක ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් කියන්නේ නායකයෙක්නේ. එතකොට ඒ නායකත්වයේ ලක්ෂණ තියෙන්න ඕනේ අත්‍තරම. ඒක ගෲප් එකක් හැන්ඩල් කරන්න බෑ. ඒ ගෲප් එක ක්වොලිටි ගෲප් එකක් වෙන්න ඕනේ. හරියට හඳුන ගන්න ඕනේ. ඒ ක්වොලිටි ගෲප් එක හරියටම වැඩ කළොත් මෙයාගේ කමාන්ඩ් එකට ඩිරෙක්ටර්ගේ කමාන්ඩ් එකට එතකොට තමයි නිර්මාණයේ ලක්ෂණ එන්නේ. එතකොට පොඩ්ඩක් හරි එක්කෙනෙක් හරි මොකක් හරි අවුලක් කළොත් මුළු නිර්මාණයම ඩැමේජ්. එතකොට ෆෝකස් එක තියාගන්න ඕන ඩිරෙක්ටර් තමන්ගේ ක්‍රූ එකත් එක්ක ඒ ලීඩර්ෂිප් එක දෙනවත් එක්කම නිර්මාණාත්මක බව රැකගන්නත් ඕනේ මේ චිත්‍රපටි. එතකොට ඒක හරිම අමාරු එකක්. එතකොට ඒ රිස්ක් එක ගන්න මම ටිකක් කැමතියි. ඒ කියන්නේ ලියන එකට ආස නැහැ කියන නෙමෙයි. ලියන එකෙන් ඉස්සෙල්ලාම පටන් ගන්නෙත් අපි ෆිල්ම් එකක් වුණා ස්ක්‍රිප්ට් එක ලියලානේ. එතකොට ඒකෙන් 50% විතර ඉවර වෙනවා කියලා කියනවානේ ෆිල්ම් එක. ස්ක්‍රිප්ට් එක තමයි බේස් එක. එතකොට ඒක අනුව තමයි අරක හැදෙන්නේ. එතකොට ඒ වුණාට අර ෆිල්ම් ඩිරෙක්ටිං කරන ප්‍රී ප්‍රොඩක්ෂන් එකයි ප්‍රොඩක්ෂන් එකයි පෝස්ට් ප්‍රොඩක්ෂන් එකයි කියන ওই කාල තුනේදීම ඩිරෙක්ටර් මාර නිකන් අර කියන ආඥාදායකත්වයක් පතුරනවා. එතකොට ඒ රිස්ක් එකක් ඒක. ඇත්තටම මට හැමතිස්සෙම බයයි ෆිල්ම් එකක් දැන් මං එන මාසෙත් එකක් කරන්න ඉන්නවා. එතකොට දැන් ඉන්නේ මම බයෙන් ඇත්තටම. ඒ කියන්නේ දැන් මගේ ක්‍රූ එක සමහරක් වෙලාවට නැති වෙන්නත් පුළුවන්. ඒක එක්කෙනෙක් හරි එදා අසනීප වුණොත් එහෙම. එතකොට කරගන්න දෙයක් නැහැ. ඔක අර ગેස්ට්‍රයිටිස් කියලා මම අන්තිමට 2018 විතර එකක් කළා. මේ ඒකෙදි අන්තිම මොහොතේ මගේ ආර්ට් ඩිරෙක්ටර් නැහැ. අන්තිම එදා උදේ. ඕකේ. එයාගේ තාත්තට අසනීප වුණා කියලා ආර්ට් ඩිරෙක්ටර් නැති වුණා. ඉතින් එතකොට මාර අසරණ වෙනවා. ආර්ට් ඩිරෙක්ටර් නැතුව මේක අපිට තිබ්බ ඉස්කෝලයක් ඩිසයින් කරන්න. ඉස්කෝලේ
ඩිසයින් කරගන්න බෑ ඉස්කෝලේ තියෙනවා බිල්ඩින් එක. ඒකට අවශ්‍ය ඩෙස්ක් පුටු ගන්න එක, එතකොට බැනර් හයි කරන එක ඒවා කරගන්න ආර්ට් ඩිරෙක්ටර් ඉන්න බෑ. එතකොට ඇත්තටම ඒ වෙලාවේ තාත්තයි මායි එක්ක වෙලා තමයි ඒක කළේ. එතකොට ඒක හරි මහන්සියක්නේ. ඒ වෙලාවට ඒක නෑ නැති වුණොත් මම අරකට ආර්ට් ඩිරෙක්ටිං කරන්න ගියාම ඩිරෙක්ටර් විදිහට ෆේල් වෙන්න පුළුවන්. ඒක කොහොම හරි බැලන්ස් කරගත්ත. ඒකට අර UK වලින් එහෙම සම්මාන හම්බුණා. ඒ වුණාට බැලන්ස් කරලා කොහොම හරි කරගත්තා. ඒ වගේ මං වැඩියෙන්ම කැමති ඇත්තටම ෆිල්ම් ඩිරෙක්ටිං වලට තමයි. ඒ පාත් එකට. ඒකෙන් තමයි මම fully satisfied. ඒ කියන්නේ ඒක අර වැඩේ ඉවරුණාට පස්සේ එන සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා. මේකෙත් තියෙනවා පොත දැක්කට පස්සේ පොතේ ෆයිනල් පිටපත ආවට පස්සේ ඒක සැටිස්ෆැක්ෂන් එකක් තමයි. හැබැයි අරකේ චූටි මොකද්ද මන් දෙකක් තියෙනවා. පොඩි හයකින් එකක් තියෙනවා. දැන් ඔයා ඇත්තටම ගොඩක් රෝල්ස් ජගල් කරනවා නේ කියන්නේ. ඔයා ඇත්තටම හරි ඩොක්ටර් කෙනෙක් හැටියට වැඩ කරනවා. ඒක වැඩ කරන්නේ රජයට. එතකොට රජය වැඩ කරනකොට එතන ඒගොල්ලෝගේ ටයිම් ලයින්ස් තියනවානේ. ඒකට අමතරව පෞද්ගලිකව ඔයාගේ ක්ලිනික් එකකුත් තියෙනවා. and පොත් ලියනවා ඩිරෙක්ටර් කෙනෙක් හැටියට වැඩ කරනවා. ඔය ඔක්කොමත් එක්ක ඔයාගේ ටයිම් මැනේජ්මන්ට් කොහොමද? ඇත්තටම ගෙදර අම්මත් එක්කත් ඔයා යම් කිසි කාලයක් ගත කරනවා. එයාගේ දේවල් වලට උදව් කරනවා. යාළුවොත් එක්කත් ඉන්නවා. ඒ ඔක්කොමටම ටයිම් මැනේජ් කරගන්නේ කොහොමද? ටයිම් මැනේජ්මන්ට් එක හරි අමාරුයි. නිින්ද අඩුයි ගොඩක්. නිින්ද අඩුයි. 11 විතර වෙනකන් ඇහැරලා ඉන්නවා. ඊට පස්සේ කොහොමත් 4:00 5:00 විතර ඇහැරෙනවා. එතකොට පැය 4:00 5:00 වගේ තමයි නිදාගන්න වෙන්නේ. ඒ ඇරෙන්න ඉතුරු කාලේ ඔක්කොම ඉතින් ඔය දේවල් වලට තමයි යන්නේ. අනිත් එක රජයේ පශු වෛද්‍ය කෙනෙක් විදිහට වැඩ කරනවා කියන්නේ දැනට වැඩ කරන්නේ කොළඹ මහනගර සභාවනේ. එතකොට ඒක ඇතුලේ වැඩ වැඩි ඇත්තටම. ඒ කියන්නේ අපි මං හිතුවේවත් නැති වැඩ කොටසක් තමයි තියෙන්නේ. ඒකේ නීති රීති එක්ක වැඩ කරන එක ලොකු ස්ට්‍රෙස් එකක්. එතකොට හැබැයි ඒක ඇතුළෙත් ස්ට්‍රෙස් එක ඇතුළෙත් මේ කලාව කියන එක තියෙන නිසා ඒ කලාවට දැන් අපි ස්ට්‍රෙස් වෙලාවකදී මගේ කලා කටයුතු වලට හිත යොමු වුවාම අර ස්ට්‍රෙස් එක නැතු වෙනවා. එතකොට ඒ නිසා අර කාලය ගත වෙනවා කියන එක දැනෙන්නේ නැහැ. දැන් ගොඩාක් ලොකු ස්ට්‍රෙස් එකක් ආපු වෙලාවක මම මොකක් හරි ලියන්න පටන් ගන්නවා. එක්ක සින්දුවක් හදනවා. සින්දුවක් මූණනවා. එතකොට තනුවක් එනවා. ඒක ස්වර ටික දාගත්තාම ස්ට්‍රෙස් එක නැතු වෙනවා. එතකොට අර කාලය කියන එක මැනේජ් වෙනවා කොහොම හරි. නිින්ද විතරයි ප්‍රශ්නේ. නිින්ද තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. නිින්දෙන් හැබැයි නියුරෝන්ස් ඩැමේජ් වෙනවා කියලා කියනවා. ටික කාලෙකින් මොකක් වෙයිද දන්නේ. අපි hope for the best. ඔගේ ideal role model එක කවුද? ඒක නම මොන හරි follow කරන writer කෙනෙක් හරි director කෙනෙක් හරි එහෙම කවුරු ඉන්නවද? රයිටර්ස්ලාකින් එහෙම රෝල් මොඩල්ස් කියලා රෝල් මොඩල්ස් මම ඔයා නිකන් ආස කරන දැන් ඔයා හිතන්න මොන කවුරු හරි කෙනෙක් ලියප එකක් දැකලා ඔයා හිතනවා මේ වගේ මට ලියන්න තිබ්බනම් මේක මට ලියන්න තිබ්බනම් කියලා පොඩි ඉරිසියාවක් ඇති වෙච්ච කෙනෙක් ඉන්නවද කවුරුම හරි? ඉරිසියා නෑ ලියන එකකින් නම් එහෙම ඇවිල්ලා නැහැ. ෆිල්ම් ඩිරෙක්ටිං වලින් නම් ඊර්ෂ්‍යාවක් නෙමෙයි. මම ඇත්තටම අර කැමති කට්ටිය ඉන්නවා. දැන් ඇත්තටම මම ඔය ස්ක්‍රිප්ට් රයිටිං ඉගෙන ගත්තේ ඒ කියන්නේ මම ඩිප්ලෝමා එකක් කළා චන්දන හේවාපතිරණ කියන සර් ගාව ඩිරෙක්ටිං වලට. ඒ වුණාට මම ස්ක්‍රිප්ට් රයිටිං ඊටත් කලින් ඉගෙන ගත්තේ තනියම ඉගෙන ගත්තේ අර අපේ අධ්‍යක්ෂකවරයෙක් ඉන්නනේ ප්‍රවීණ අධ්‍යක්ෂක ජයන්ත චාන්සිරි මහත්තයාගේ ටෙලිනාට්‍ය තිබ්බනේ. ඒ කාලේ දඬුවස් සාමාන්‍ය අකාල සන්ධ්‍යාව වගේ ඒවා යා ස්ක්‍රිප්ට් පොත් ගහලා තිබ්බා. ඒවෙන් තමයි මම ඉගෙන ගත්තේ කොහොමද ස්ක්‍රිප්ට් එකක් ලියන්නේ කියන එක. ඒක සවිස්තරාත්මකව තියෙනවානේ. එතකොට ඒවා අනුව මම ස්ක්‍රිප්ට්ස් ලියලා මම මතක විදියට A level කුමාරි ප්‍රොජෙක්ට් එක මේ විදිහටත් කළේ මේ ස්ක්‍රිප්ට් එකක් ලියන එක. ඒ විදිහට යන්නේ ඒ කාලේ තමයි මම ඉගෙන ගත්තේ ඔය ස්ක්‍රිප්ට් රයිටිං. එතකොට ඒකත් එක්ක දැන් එතකොට මට හිතුණා ජයන්ත් සන්ශ්‍රී අශෝක හන්දගම වගේ වෙන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද කියලා. ඒ කියන්නේ මගේ නම සිල්වර් ස්ක්‍රීන් එකේ වැටෙන එක මම ඉමැජින් කරලා තියෙනවා. ඩිරෙක්ටඩ් බයි සිරුවන්ජල පෙරේරා කියලා. අන්න ඒක ටිකක් මම දකින්න ආසේ තාම දැකලා නැහැනේ ලොකු හෝල් එක ලොකු තිරයක මගේ නම වැටෙනවා කියන එක මගේ ඊනයක්. ඉතින් ඒ ෆිල්ම් ඩිරෙක්ටිං වලින් තමයි ඒකෙදී තමයි මට අර එහෙම ඇවිල්ලා තියෙන්නේ මෙහෙම වුණත් හොඳයි කියලා. ඒ ඇරෙන්න ඔය සංගීත වැඩ කටයුතු කරනකොට නම් ඇත්තටම ඒකෙත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔය කේමදාස මාස්ටර් වගේ නැත්තම් ඔය
ඔව් ඒ වගේ තමයි. ඒ කියන්නේ නිකන් කේමදාස මාස්ටර්ගේ අර පිරිච්ච බවක් තියෙනවානේ මේ මියුසික්ස් වල. ඒකට මටත් ඒ වගේ එකක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන ඔය ටයිම් මැනේජ්මන්ට් එකේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒ කියන්නේ අපි දැන් මම එක දෙයකට නෙමෙයිනේ යොමු කරලා තියෙන්නේ. එතකොට අර එක දෙයකට දැන් මම දැනට ලියලා තියෙන්නේ එක පොතක් ලියලා තව පොතක් ලියන්න ලොකු කාලයක් ගන්නවානේ. එතකොට ඒ කාලය ඇතුළත මම වෙන ඒවා තමයි කරන්නේ. එක්ක ෆිල්ම්ස් හදනවා, සින්දු හදනවා එහෙම දේවල්. එතකොට දැන් එක දෙයක වැඩි කොටසක් කරන්න මට අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් පොත් තුනක් කීපයක් එතකොට කරන්න හම්බෙන්නේ. ෆිල්ම්ස් තුනක් කීපයයි, සින්දුනක් කීපයයි. දැන් එකක ගියා නම් පොත් විතරක් ලියවනම් මට පොත් තව ලියන්න තිබ්බා ගොඩක්. අන්න ඒකයි ප්‍රශ්නේ. ඒක තමයි පොඩි කෙනෙක්ට තියෙන්නේ. ඉතින් ඉස්සරහට මොනවද වගේ අලුත් දේවල් එන්නේ? අලුත් පොතක් එනවද? අලුත් ෆිල්ම් එකක් එනවද? මොනවද අලුතෙන් කරන්නේ මේ අවුරුද්දට? ඔව් අලුත් පොතක් ලියාගෙන යනවා. මේ ඒකේ පරිච්ඡේද 4ක් විතර ඉවරයි. ඒකත් එක්ක තමයි දැන් මේ ෆිල්ම්ස් ෂෝට් ෆිල්ම්ස් දෙකක් වගේ තියෙනවා මේ අවුරුද්දේ ෂූට් කරන්න. දැන් මේ ෂූට් කරන එක පරක්කු වෙන්නේ මේ ඇක්ටර්ස්ලාගේ ටයිම් ෂෙඩියුල්ස් අනුව. ඒ කියන්නේ ටයිම්ස් තියෙනවා මේ ප්‍රවීන් අල්ලිය 4 දෙනෙක් ඉන්නවා. එතකොට ඒ කට්ටියගේ ටයිම් එක ඒගොල්ලෝ දැන් මේ දවස්වල ගොඩාක් බිසි කට්ටිය. ඒ කට්ටියගේ ටයිම් එක බලනකොට මගේ ටයිම් එක යනවා. ඒ කියන්නේ දැන් අපි ෆෙබ්‍රුවරි වල පටන් ගන්න හිටපු ෆිල්ම් එක තමයි අප්‍රේල් වලට ගිහිල්ලා තියෙන්නේ. ඒ තාම ෆයිනලයිස් නැහැ දින. එතකොට ඒක නිසා කාලය යනවා. එතකොට අගෝස්තු වෙනකොට අනිත් එක පටන් ගන්න ඉන්නවා. ඒ අතරේ පොත ලියනවා. තව සින්දු දෙක තුනක් තියෙනවා. ඒ ටික දැන් කොහොමද 2025ට වඩා 2026 මොනවාම හරි අලුත් දේවල් ටිකක් එයි කියලා හිතනවා. හරි. අපි එහෙනම් බලාගෙන ඉන්නවා. Thank you very much ඉස්සරවදා ආවට. Thank you. මට ආරාධනා කළාට